නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද අපි සූදානම් වෙන්නේ දොරටුව වැඩසටහන ඔස්සේ මේ ලෝකයට අවුරුදු 2500කට පෙර ලෝකේ පහළ වුණු උතුම් ශාස්ත්‍රූන් වහන්සේ නමක් වන නැත්නම් මුළු ලෝකයාටම මේ ලෝකේ ඇත්ත මතු කරලා පෙන්නපු ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම පිළිබඳ අවබෝධයක් ලබා ගන්නයි අපි අද මේ දේශනාව තුළින් සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම දිහා ඔබ සාමාන්‍යයෙන් මේක ආගමක් ඒ නිසා මේක නුසුදුසුයි කියලා කොයිම වෙලාවකවත් පැත්තකට දාන්න සුදුසු නැහැ. ඔබ දන්නවා ඔබ ඉස්කෝලේ යන කාලේ නොඑක් විෂයන් ඉගෙන ගන්නවා. හැබැයි අපි ඉගෙන ගන්න විෂයන් තුල ඒ විෂයන් ඔබේ ජීවිතයට යහපත පිණිස ඔබේ දැනගැනීම පිණිස සහ දැනුම හඹාගෙන යන කෙනෙකුට ඒ විෂයන් පිළිබඳ ලොකු ආසාවක් ඇති වෙනවා ඒ ඉගැන්වීම පිළිබඳ ඉගෙන ගන්න. ඒක හුදෙක් මේ මනුස්ස ජීවිතයට යහපත පිණිස වගේමයි අපිට ලෝකයේ තියෙන දේවල් සමහර නොදන්න දේවල් දැනගැනීම පිණිස අපිට බොහෝ උපකාර වෙනවා. එතකොට අපි ඉගෙන ගන්න කාලේ මම කතෝලික, මම මුස්ලිම්, මම මේ ආගමේ කියලා ඒ ඉගැන්වීම් පැත්තකට දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් බටහිර විද්‍යාව ගැන ලෝකේ ඕනම කෙනෙක් ඉගෙන ගන්නවා. ඒකට හේතුව ඒ ඉගැන්වීම් තුල අවබෝධය ලැබෙනවා. ඒ වගේමයි අපිට ලොකු දැනුමක් හම්බෙනවා. ලෝකේ අපි නොදන්න බොහෝ දේවල් දැනගන්න හම්බෙනවා. අන්න ඒ වගේ තමයි ගෞතම කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500කට කලින් උන්වහන්සේ වැඩ හිටපු අවුරුදු 45 කාලය තුල එහෙම නැත්නම් සම්බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටපු අවුරුදු 45 කාලය තුල මේ ලෝකයාට මතු කරලා පෙන්නපු ඉගැන්වීම තමයි ත්‍රිපිටකය හැටියට අපි මේ වෙනකොට පරිශීලනය කරන්න. පින්වතුනි ඔබ දන්නවා සාමාන්‍ය කෙනෙක් යම් විෂය නිර්දේශයක් පිළිබඳ ලොකු තැනකට යනවා නම් අපි හිතමු විද්‍යාඥයෙක් වෙන්න කියලා. එයාට පුළුවන් එකපාරම ගිහිල්ලා විද්‍යාඥයෙක් වෙන්න බෑ. ඒ වෙනුවෙන් ලොකු කාලයක් යා මහන්සි වෙන්න ඕන. ඒ ඉගැන්වීම පිළිබඳ ඉගෙන ගන්න ඕන. ඒක පිළිබඳ ලොකු පරිශන කරන්න ඕන. අන්න ඒකේ අන්තිම ප්‍රතිඵලය තමයි ඔහුව ලෝකයා පිළිගන්නවා මෙන්න මෙහිම විද්‍යාඥයෙක්, ඔහු මෙහිම දාර්ශනිකයෙක්, ඔහු මෙන්න මේ වගේ කෙනෙක්. එයාගේ ඒ තැනටපත් වෙන්න ආපු මාර්ගය මේකයි කියලා ලෝකයා පිළිගන්නවා. අන්න ඒ වගේ තමයි ගෞතම කියන බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මේ ඉගැන්වීම ලෝකයාට දුන්නේ එකපාරම නෙවෙයි. එදා මීට අවුරුදු 2500කට කලින් සිදුහත් කියන බෝසතාණන් වහන්සේ නැත්නම් සිදුහත් කුමාරයා ඇත්ත මොකද්ද කියලා හොයාගෙන ගියා. නොයෙක් ඉගැන්වීම් පිළිබඳ පරිශන කරා. හැබැයි එකකින්වත් අවබෝධයක් ලැබුණේ නැහැ. උන්වහන්සේ මේ ඇත්ත කියන සංකල්පේ නැත්තම් මේ සත්‍ය මේ ලෝකයෙන් ඈතර වීම සාමාන්‍ය මේ මිනිස්යන්ගේ ඇසට ඉක්මවා ගියපු දර්ශනයක් අවබෝධ කරගන්න එදා උන්වහන්සේ නොයෙක් ප්‍රතිපදාවන් අනුගමනය කරා. එකක් නෙවෙයි බොහෝ ප්‍රතිපදාවන්. අපි ඉදිරියේදී මේ වැඩසටහන් තුළින් උන්වහන්සේ සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්න මේ ජීවිතේ විතරක් අනුගමනය කරපු ප්‍රතිපදාවන් ගැන කතා කරමු. උන්වහන්සේදා මේ ප්‍රතිපදාවන් සියල්ලම කරා. මතක තියාගන්න බාගෙට නෙමෙයි. අපි දන්නවා සාමාන්‍ය විෂයක් අපි ඉගෙන ගන්නවා බාගෙට අතහැරලා දානවා. ඒකෙන් වැඩක් නැහැ කියලා සමහරවිට අපි ඒක සම්පූර්ණයෙන් අතහැරලා දාන වෙලාවල් තියෙනවා. හැබැයි උන්වහන්සේ දේශනා කරන එක තැනක උන්වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස අවබෝධයේ පිණිස වීරිය වඩන කාලේ මේ ලෝකේ තියෙනවා නම් යම් දර්ශනයක් ප්‍රතිපදාවක් තුලින් නැත්නම් මේ ශරීරයට දුක් දීලා අවබෝධ කරගන්න පුළුවන් දර්ශනයක් තියෙනවනම් ඒ සියල්ලම උන්වහන්සේ අවුරුදු 6ක කාලයක් තුල පුරුදු කරා කියනවා. බාගෙට නෙවෙයි. උන්වහන්සේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්තේ මේ ලෝකේ යම් ප්‍රතිපදාවක් තියෙනවනම් ශරීරයට අධික දුක් දීලා අවබෝධ කරගන්න පුළුවන් කියලා ඒ සියල්ලම මං කරා කියනවා. මට කවදාවත් විශේෂ ඥාන දර්ශනයක් ඒ කිසිවකින් අවබෝධ කරගන්න බැරි වුණා කියනවා. බාගෙට නෙවෙයි සම්පූර්ණම උන්වහන්සේ ප්‍රතිපදාව තුළ නියැලුණා. හැබැයි අවබෝධයක් ලැබුණේ නැහැ.
එතනින් පස්සේ තමයි උන්වහන්සේ බැලුවේ මේ සාමාන්‍ය විදිහට ශරීරයට දුක් දීලා, ශරීරයට සැප දීලා, නැත්තම් මේ ඇස් දෙකෙන් දැකලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් යම් මට්ටමකට විතරයි. ඔබ හිතන්න සාමාන්‍යයෙන් අපි දන්නවා පුංචි පුංචි දේවල් අපිට සාමාන්‍ය ඇසින් දකින්න බෑ. බැක්ටීරියාවක් වගේ දකිනවා නම් ඒකට යම් අන්වීක්ෂයක් වගේ දෙයක් භාවිතා කරන්න ඕන. ඒ වගේම වෛද්‍ය විද්‍යාව පැති ගොඩාක් දේවල් සමහර වෙලාවට අපේ මේ ඇස් දෙකෙන් දකින්න කන් දෙකෙන් ඇහෙනවට වඩා එහා ගියපු විශේෂ තාක්ෂණයෙන් යුක්තව මෙවලන් නිර්මාණය කරන්න වෙලා තියෙනවා. මේ දේවල් පරිශන කරන්න. අන්න ඒ වගේ තමයි බෝසතාණන් වහන්සේ දැනගත්ත මේ ඇහෙන් දැකලා කනින් අහලා මේ ශරීරයට සැප දුක් දීලා දර්ශනයක් අවබෝධ කරගන්න බෑ. ඒ නිසා තමයි උන්වහන්සේ දා බෝධි මූලිය ගාවට ගිහින් ආනාපාන සති භාවනාව සිදු කරන්න. එදා උන්වහන්සේ සාමාන්‍යයෙන් අපි දන්නවා මෙඩිටේෂන්. ආනාපාන සති භාවනාව කියන්නේ හුස්ම රැල්ල දිහා බලාගෙන හුස්ම රැල්ල දිහා සිහිනුවණින් බලාගෙන ඉන්නවා. එදා මෙන්න මේ වැඩපිළිවෙල ඔස්සේ උන්වහන්සේට මේ භාවනාව දිගට කරගෙන යනකොට එක රාත්‍රියක එදා සම්බුද්ධත්වයේ ලබන දවසේ උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පහළ වුණා. පෙර ජීවිත දකින්න පුළුවන් විශේෂ ඥානයක්. සාමාන්‍යයෙන් අපි විශ්වාස කරනවා මේ ජීවිතේ විතරයි අපිට තියෙන්නේ. අපිට මේ ජීවිතෙන් එහා ලෝකයක් නැහැ. අපේ මතය ඒකයි. හැබැයි උන්වහන්සේ විශේෂයෙන්ම පෙන්නනවා නෑ මේක මේ ජීවිතේ විතරක් නෙවෙයි මේක බොහෝ කාලයක් අපි සසරේන එකක්. මෙන්න මේ විදිහට එදා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චතුප්පපාත ඥානෙ, ආසවක්ඛ ඥානෙ, ඊට පස්සේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසුවට පස්සේ පහෝදා එළි වෙනවා සමගම උන්වහන්සේට සර්වඥතා ඥානය ඔස්සේ මෙන්න මේ කාරණාව හරිය වැදගත්. සර්වඥතා ඥානය කියලා කියන්නේ සියල්ලම ඇති සම්පූර්ණ ඥානයක්. මෙන්න මේ දේ පිළිබඳ නැහැ කියලා ඒ ඥානය තුල නැහැ. මේ ලෝකේ යමක් තියෙනවද? මේ ලෝකේ අද වෙනකොට යමක් හොයාගෙන තියෙනවද? අනාගතේ හොයාගනීද? මේ ලෝකේ තියෙන සියලුම ඥාන දර්ශනයන් ගැන උන්වහන්සේ දා බෝධි මූලයේදී උන්වහන්සේට අවබෝධ වුණා. හොඳට මතක තියාගන්න. එහෙම අවබෝධ වුණේ ඒ ජීවිතේ වඩපු ප්‍රතිපදාව උපකාර වෙලා නෙවෙයි. පිංගතුනි විශේෂම දේ තමයි මෙන්න මේ සර්වඥතා ඥානය ලබා ගැනීම පිණිස උන්වහන්සේ අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් මේ සසර ගමනේ ඉපදිමින් මැරෙමින් පරිේෂණ කරා. ගවේෂණයේ යෙදුණා. තමන්ගේ ජීවිතය තුළ දියුණු කළ යුතු ගුණධර්ම දියුණු කරා. ඒ වගේමයි තමන්ට බොහෝ ප්‍රතිපදාවන් දියුණු කරගන්න තිබ්බ. අපි ඒවට දර්ශනය තුළ පෙන්නනවා දසපාරමී. ඒවා පාරමී හැටියට, උපපාරමී හැටියට, පරමත්ත පාරමී හැටියට පිරුවා. දාන, සීල, නෛෂ්කම්ම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සත්‍ය, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන මෙන්න මේ පාරමී හැටියටත්, උපපාරමී හැටියටත්, පරමත්ත පාරමී හැටියටත් සම්පූර්ණ කරා. අවුරුදු 10ක් 100ක් ලක්ෂයක් නෙවෙයි. අපි දන්නවා මේ ජීවිතේ අපිට යම් දැනුමක් ලබා ගන්න නම් සාමාන්‍යයෙන් අවුරුදු 30ක් 40ක් යනවා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා මහාචාර්ය කෙනෙක් වගේ වෙන්න නම් ලොකු කාලයක් ඉගෙන ගන්න ඕන. අවුරුදු 36ක් විතර සාමාන්‍ය කෙනෙක් ඉගෙනගෙන ගියහිල්ලා අවුරුදු ගණන් ඒ විෂයන් පිළිබඳ අධ්‍යයනය කරලා ඒවට පොත් ලියලා පරිශ්‍රණය කරලා ඒ බොහෝ ලොකු වැඩපිළිවෙලක් අවසාන තමයි ඔහුට මේ ජීවිතේ යම් ස්ථානයක් නැත්තම් මේ ජීවිතේ ලොකු තැනක් හම්බෙන්නේ. මහාචාර්යවරයෙක් කියලා කියන්නේ. අපේ බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥානය අවබෝධ වුණ සැනින් සම්මා සම්බුද්ධ කියන පදවිය ලැබීම පිණිස උන්වහන්සේ අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආවා. වැදගත්ම දේ තමයි පිංගුතුනි මෙන්න මේ කාරණාව. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ ලෝකේ මිනිස්සුන්ගේ පුරුද්දක් තමයි විහිළුවට පවා බොරු කියනවා. තමන්ගේ මතේ හරි නැත්නම් බොරු කියනවා. ඒක විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, නොයේක් මතයන් දරන කෙනෙක් වෙන්න පුළුවන්. මිනිසුන් රවට්ටීම පිණිස, තමන්ගේ මතය සමාජගත කර ගැනීම පිණිස නොයේක් දේවල් ගැන බොරු කියනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ නැත්නම් මේ ගෞතම කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තියෙන විශේෂම දෙයක් තමයි විවරණ ලබාගත් තැන ඉඳන්. ඒ කියන්නේ අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් පුරාවටම කවදාවත් කිසිම දවසක තව කෙනෙක්ගේ යහපත පිණිස හිතලවත්. ඔබ දන්නවා සමහරු කියනවා
බොරු කිව්වට කමන්නේ සමහරුන්ගේ යහපත වෙනුවෙන්. හැබැයි පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ ජීවිතේ කවදාවත් පාරමී පුරන කාලයේ තුලවත් කවදාවත් කිසිම කෙනෙක්ව රැවටීම පිණිස බොරු කියලා නැහැ. මෙන්න මේ කාරණාව මොනතරම් වැදගත්ද කියනවා නම් මෙන්න මේ ඉගැන්වීම පිළිගැනීම පිණිස අපිට ඒක වැදගත්. අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ਸਰවඥතා ඥානය ඔස්සේ සම්බුද්ධත්වය අවබෝධ කරගෙන අවුරුදු 45ක කාලය තුල උන්වහන්සේ බොහෝ දේශනාවන් කරා. පින්වතුනි ඔබ හිතන්න අවුරුදු අසංකේය හතරකුත් කල්පලක්ෂයක් පුරාවටම බොරු කියපු නැති උතුම් පුද්ගලයෙක් Tamanට අවබෝධ කරගත්ත දේ ලෝකයාව රැවට්ටීම් පිණිස ඔබ හිතනවාද අවුරුදු 45කගේ පොඩි කාලයක් බොරු කියයි කියලා? Tamanගේ මතේ ලෝකයාට දීම පිණිස කවදාවත් නෑ පින්වත්නි. අපි මේ සූත්‍ර කියාගෙන යනකොට මේ ඉගෙනගෙන යනකොට අපි ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ බෝසතාන් මේ ගෞතම කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම කොයි තරම්නම් මේ මුළු මහත් ලෝකයාටම වැදගත්ද කියලා. පින්වතුනි අපිට ආද තේරුම් ගන්න අවශ්‍යතාවය තියෙන ත්‍රිපිටකය කියලා කියන්නේ මොකක්ද? එතකොට මම මෙන්න මේ ත්‍රිපිටකය දේශනා කරපු ශාස්ත්‍රූන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ නිකම්ම නෙවෙයි. ඒ පිණිස ලොකු කාලයක් උන්වහන්සේ වැඩපිළිවෙලක යෙදුණා. ඒකේ ප්‍රතිඵලය තමයි ਸਰවඥතා ඥානය ඔස්සේ සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීම. එතකොට අපි දන්නවා මේ ඉගැන්වීම කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්ගේ දෙයක්. මෙන්න මේ විදිහටයි ඉගැන්වීම සම්පූර්ණ කරගත්තේ. උන්වහන්සේ මෙන්න මෙච්චර කාලයක් ඉගැන්වීමෙන් මහන්සි වුණා කියලා අපිට අවබෝධයක් තියෙනවා. එතකොට සම්බුද්ධත්වයේ ලැබපු දවසේ ඉඳන් උන්වහන්සේ පිරිනිවන් පාන තැන දක්වාම ආනන්ද හාමුදුරු කියනවා උන්වහන්සේගේ උදාන පාළියේ තියෙනවා 82000ක ධර්මස්කන්ධයක් මතක තියාගත්ත කියනවා බුදුරජාණන් වහන්සේගෙන් අහලා. ඒ වගේමයි උන්වහන්සේ කියනවා 2000ක ධර්මස්කන්ධයක් මතක තියාගත්ත කියනවා රහතන් වහන්සේලාගෙන් අහලා. සමහර සූත්‍ර ඔබට අහන්න ලැබිලා ඇති. දැන් ඔය සත්‍ය විභංග සූත්‍රය වගේ දේශනා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු එකක් නෙවෙයි. මේ ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සිදු කරා. ඒකේ හරියට අටුවාව වගේ නැත්නම් සවිස්තරාත්මකව දේශනා කරපු එක තමයි ඒ දේශනාවම සවිස්තර විදිහට දේශනා කරේ සරියුත් මහරහතන් වහන්සේ. උදාන පාළිවල තියෙන දේශනා සමහර ඔය මන්තානිපුත්ත මහරහතන් වහන්සේ සරියුත් රහතන් වහන්සේ අතර විච සමහර දේශනා තියෙනවා. මෙන්න මේ දේශනා පින්වත්නි රහතන් වහන්සේලාගේ දේශනා. මෙන්න මේ විදිහට තමයි අපි අද 84000ක ධර්මස්කන්ධයක් හැටියට මෙන්න මේ ත්‍රිපිටක පොත් වහන්සේලා තුලින් පරිශීලනය කරන්න. එතකොට මෙන්න මේ 84000ක ධර්මස්කන්ධයෙන් 82000ක්ම බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත දේශනා තමයි ආනන්ද හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ දේශනාව ආනන්ද හාමුදුරුවෝ ඒ විදිහටම මතක තියාගත්තා. කාලයගේ ඇවෑමෙන් මේ දේශනා මහරහතන් වහන්සේලාගේ මුඛ පරම්පරාවෙන් නැත්තම් පාඩම් කිරීම තුලින් උන්වහන්සේලා මේ දේශනා කටපාඩම් කරගෙන ඇවිත් මාතලේ අලුවිහාරයේදී මෙන්න මේ දේශනා අනාගතයේ ඉන්න අයට මතක තියාගන්න බැරි වෙයි කියන බයෙන් උන්වහන්සේලා ග්‍රන්ථාරූඪ කරා. ඒ ත්‍රිපිටක වහන්සේලා තමයි මෙන්න මේ ත්‍රිපිටක පොත් වහන්සේලා හැටියට අපි ගාව අදටත් තියෙන්නේ. එතකොට මේ දේශනා පිරිසිදුම බුද්ධ වචනේ. පිංගතුනි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අවුරුදු 45 කාලය තුල භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් දේශනා කරපු දේශනා තමයි විනය දේශනා හැටියට සඳහන් වෙන්නේ. දේශනාවේ තියෙනවා සූත්‍ර ඒ වගේම සූත්‍ර දේශනා, විනය දේශනා, අභිධර්ම කියලා දේශනා. අපි එක දේශනාවේ පෙන්නන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මෙන්න මේ විනය පිටකය ඇතුලේ තියෙන්නෙම භික්ෂුණී කියන දෙපාර්ශවයට අවශ්‍ය පිණිස බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාව නිවන් මඟ පිණිස හික්මවීම සඳහා දේශනා කරපු විනය දේශනා. ඒවා සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා පිණිසමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. යම් කෙනෙක් මේ ශාසනයට ඇතුල් වෙනවා නම්
ඒ ඇතුල් වෙච්ච භික්ෂූන් වහන්සේ මෙන්න මේ විදිහේ දිවි පෙවතක් මෙන්න මේ විදිහට අනුගමනය කළ යුතුයි කියලා හරියට නීති පද්ධතියක් වගේ. ඔබ හිතන්න ඔබට සාමාන්‍යයෙන් ඔබ පොලිසිය වගේ තැනකට බැඳින්න යනවා. ගෙදර ජීවත් වෙච්ච විදිහට ගිහිල්ලා පොලිසිය ඔබට ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන්ද? බෑ. ඒ පොලිසිය තුල ඉදිරියට යන්න නම් නැත්තම් ඔබ ආමීකට යනවා. ආමීකට ගිහිල්ලා ඔබ නිකන් සාමාන්‍ය විදිහට උදේ පාන්දර ඇහැරෙන්නේ නැතුව 8-9 වෙනකන් නිදාගෙන ඒ වගේ නිකන් දීපේවතක් නම් ඒක ඇතුලේ ගත කරන්නේ සාමාන්‍ය ජීවිතය වගේ ඔබට කවදාවත් ඒ ආමීකයේ තියෙන ඉහළ තලවලට යන්න බෑ. ඔබ අනුගමනය කළ යුතු විනය පද්ධතියක් නීති පද්ධතියක් තියෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ ශාසනයට ඇතුල් වෙන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් දේශනා කරපු දේශනා තමයි විනය දේශනා හැටියට තියෙන්නේ. මෙන්න මේ දේශනා බුදුරජාණන් වහන්සේ සිදු කරන්නේ බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගියාට පස්සේ. ඒ වගේමයි පින්වතුනි සූත්‍ර දේශනා. මෙන්න මේ සූත්‍ර පිටකයේ තියෙනවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය කියලා කොට්ටාස පහක්. මෙන්න මේක මේ කොට්ටාස විදිහට වෙන් කරේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි. පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ භික්ෂුන් වහන්සේලා තීරණය කරා මේක පවත්වගෙන යන්න නම් මේක විසිරීලා තියෙන ධර්මස්කන්ධයක් වගේ. හරියට මල් තියෙනවා තනින් තන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ගමන් එක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා කෑ ගැහුවා. දැන් ඔයාලා මේ කෑ ගහන්න එපා, අඬන්න එපා. මේ අපිට අවවාද දෙන කෙනා මිය ගියා. ඒ නිසා ගණන් ගන්න එපා. දැන් ඔහේ ඉන්න කිව්වා. සතුටු වෙන්න කිව්වා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට තමයි බුද්ධ ශාසනයේ වගකීම ඊට පස්සේ පැවරුනේ. උන්වහන්සේ තීරණය කරා පිරිනිවන් පාපු ගමන් ශාසනය ඇතුළින්ම භික්ෂුවක් නැගී ඉඳලා මේ ධර්මයේ විනය වැඩක් නැහැ කියලා කියනවා නම් අනාගතයේ කෙලෙස් සහිත ලෝකයක් කොහොමනම් කියයිද? ඒ නිසා උන්වහන්සේ තීරණය කරා මේ ධර්මයේ විනය අදාළ භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන සංගායනා කරන්න. අන්න ඒ විදිහට උන්වහන්සේලා එදා සත්පරිණි ගුහාව ගාව මේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ 500ක් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මාස ගාණක් පුරාවටම සංගායනා කරා. සංගායනා කරනවා කියලා කියන්නේ උන්වහන්සේලා ඒ විදිහට බෙදලා මතක තියාගන්න පහසු විදිහට ඒ භික්ෂුන් පරම්පරාවලට මේක පැවරුවා. උපාලි මහරහතන් වහන්සේගේ උපාලි මහරහතන් වහන්සේටයි උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලාටයි විනය පිටක ওই විදිහට ඒ ස්වාමීන් වහන්සේලාට පැවරුවා ගෝල පරම්පරාවට මතක තියාගෙන යන්න. ඔන්න ඔය විදිහට එදා බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර තියෙන ගොඩාක් එළි වෙනකන් දේශනා කරපු දේශනා. ඒ කියන්නේ ඉගැන්වීම. මෙන්න මේ එළි වෙනකන් දේශනා කරපු නැත්තම් මතු කරලා පෙන්නපු ධර්ම කාරණා ඇතුළත් දේශනා තමයි දීඝ නිකාය හැටියට වෙන් කරලා තියෙන්නේ. ඒ වගේමයි මධ්‍යම ප්‍රමාණයේ දේශනා තියෙනවා. අන්නේ දේශනා තමයි මහරහතන් වහන්සේලා මජ්ක්‍ධිම නිකාය හැටියට වෙන් කරලා තියෙන්නේ. ඒ වගේමයි අංගුත්තර නිකාය කියලා දේශනා කොටාසයක් තියෙනවා. අංගුත්තර නිකාය කියලා කියන්නේ අංක පිළිවෙලට සමහර කාරණා තියෙනවා බුදුරජාණන් වහන්සේ එක දේශනාවක් පිළිබඳ දේශනා කරපුවා. ඒවට කියනවා ඒකක නිපාතේ. කාරණා දෙකක් ගැන මතු කරලා පෙන්නපු දේශනා තියෙනවා. ඒකට කියනවා ද්වික නිපාතේ. කාරණා තුනක් ගැන මතු කරලා පෙන්නපු දේශනා තියෙනවා. ඒකට කියනවා තීක නිපාතේ. ওই විදිහට අංක පිළිවෙලට දේශනා කරපු දේශනා තමයි අංගුත්තර නිකායේ තියෙන්නේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ සංයුක්තයක් විදිහට සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ කාරණා කීපයක් ඒ විදිහට දේශනා කරපු දේශනා තියෙනවා. ඒවා සංයුක්ත නිකාය හැටියට දේශනා වෙන් කරලා තියෙනවා. ඒ වගේමයි කුද්දක නිකායේ හැටියට මහරහතන් වහන්සේලාගේ දේශනා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ජාතක දේශනා, ඒ වගේම සමහර මේ මහරහතන් වහන්සේලා දේශනා කරපු ওই විදිහට ගොඩාක් සූත්‍රවල ඒ කාරණා එකතු වෙලා තියෙන දේශනා තමයි කුද්දක නිකාය හැටියට තියෙන්නේ. මෙන්න මේක තමයි සූත්‍ර පිටකේ හැටියට ධර්මයේ අපි පරිශීලනය කරන්නේ. ඒ වගේමයි පිංගතුනි තව ගැඹුරුම මේ ලෝකයට සාමාන්‍ය කෙනෙකුට ඉක්ම හිතා ගන්න බැරි සාමාන්‍ය මේ අන්වීක්ෂයකින්වත් නැත්නම් සාමාන්‍යයෙන් නිර්මාණය කරන අති විශේෂ තාක්ෂණයකින් යුක්ත කම්පියුටරයකින්වත් නැත්නම් අති විශේෂ තාක්ෂණයකින් නිර්මාණය කරන කිසිම මෙවලමකින් දකින්න බැරි මේ ලෝකයාට හිතා ගන්නවත් බැරි කරපු දේශනාවක් තමයි අභිධර්ම දේශනාව. මේ දේශනාව පිංගතුනි හරිම විශේෂයි. ඒ දේශනාව සම්පූර්ණයෙන්ම කරලා තියෙන මිනිස් මේ ජීව පද්ධතිය ගැන
නැත්තම් මනුස්ස කයේ තියෙන මේ හිත වැඩ කරන විදිහ, මේ කය තියෙන විදිහ, ඒ වගේමයි මේ ලෝකේ තමන් කියලා පුද්ගලයෙක් ඉන්නවායයි හිතාගෙන ජීවත් වෙන ලෝකයාට ඒ සම්පූර්ණ මිත්‍යාවේ මිදෙන වැඩපිළිවෙල ගැන බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්නපු දේශනා තමයි මෙන්න මේ අභිධර්ම දේශනාව. ඔබ දන්නවා සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේ නොඑක් පද්ධතීන් තියෙනවා. එතකොට අපිට සමහර දේවල් ඒ දේවල් ඉගෙන ගන්න ගොඩාක් ගැඹුරු. ඒ වගේම සමහර වෙලාවට සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි යන අවබෝධය පවා ලබා ගන්න පුළුවන් විදිහක් තියෙනවා. හැබැයි පින්වතුනි ඊටත් වඩා එහා ගියපු ලොකු දේශනාවක් තමයි අභිධර්ම දේශනාව කියලා කියන්නේ. සාමාන්‍ය භෞතික විද්‍යාවේ හිත කියන දෙයක් තියෙනවායයි කියලා සමහරු පිළිගන්නවා. එහෙම දෙයක් තියෙනවා නමුත් ඒක මොළයයි කියලා සමහරු කියනවා. මොළේ තමයි හිත. මොළේ ක්‍රියාකාරීත්වයක් තමයි මේ හිත කියලා එකක් මේ තුල අපි මේ කයි වැඩ කරන්නේ. ඔබ දන්නවා සාමාන්‍ය අපිට හිතෙනවා අතපය හකුලවන්න පුළුවන්, ඇවිද ගන්න පුළුවන්. එක එක දේවල් ගැන අපි හිතනවා. රූපයක් දකිනකොට අපි මේ දේවල් සිතුවිලි පහල කරනවා. මෙන්න මේවා ගැන සාමාන්‍ය කෙනෙක් හිතනකොට අපිට නිකන් හිතන බවක් තේරෙනවා, දකින බවක් තේරෙනවා. හැබැයි මේ සිද්ධාන්තේ ඇත්තටම වෙන්නේ කොහොමද? මේ යාන්ත්‍රණයේ තියෙන පැවැත්ම මොන වගේද? මේක මොන වගේ යාන්ත්‍රණයක්ද කියලා හරියටම මතු කරලා පෙන්නපු යම් පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවනම් අපි නිකන් සාමාන්‍ය ගමු මේ ලෝකේ සාමාන්‍ය විද්‍යාඥයෙක් කොයි වගේ දෙයක් ගැන ලෝකයට මතු කරලා පෙන්නනවද කියලා. ඊටත් වඩා එහා ගියපු මේ ලෝකේ හොඳම විද්‍යාඥයෙක් විදිහට මේ ලෝකේ හිටියානම්, හොඳම දාර්ශනිකයෙක් විදිහට මේ ලෝකේ හිටියානම්, හොඳම ශාස්ත්‍රූවරයෙක් විදිහට මේ ලෝකේ හිටියානම් ඒ තමයි මීට අවුරුදු 2500කට කලින් ලෝකේ පහළ වුණු ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මුළු මහත් ලෝකයාටම මෙන්න මේ මනුස්ස යාන්ත්‍රණය පිළිබඳ මතු කරලා පෙන්නපු දේශනාව තමයි අභිධර්ම දේශනාව. එතකොට මෙන්න මේ දේශනා ටික තමයි සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකයේ හැටියට අද වෙනකොට අපිට මේ පරිශීලනය කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ මෙන්න මේ පොත්පත් වලින්. ඉතින් අපි මේ දොරටුව වැඩසටහන ඔස්සේ මේ ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙකුට ඔබ වෙන ආගමක කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ කතෝලික කෙනෙක් වෙන්න පුළුවන්, මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන්, මොන ආගමක වුණත් මේ ධර්මයේ නැත්තම් මේ ඉගැන්වීම පිළිබඳ ඔබ ධර්මයේ කියන කතාව සමහරලාට අයින් කරලා මේ ඉගැන්වීම පිළිබඳ ඉගෙන ගන්න යම් අදහසක් ජීවිතය ඇති කරගන්න. ඒකට හේතුව තමයි මේ ඉගැන්වීම මේ ලෝකේ අද වෙනකොට බොහෝ දෙනෙක් හොයාගෙන යනවා මේ ඉගැන්වීම පිළිබඳ. ඒ විතරක් නෙමෙයි මේ මනුස්ස ජීවිතයේ මේ මනුස්ස යාන්ත්‍රණයේ වැඩපිළිවෙල ගැන නැත්තම් මේ සත්වයාගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේශනා තුළින් ඉතාම ලස්සනට ලෝකයට මතු කරලා පෙන්නනවා. ඉතින් අපි මේ වැඩසටහන ඔස්සේ වැඩසටහන් මාලාවක් විදිහට බුද්ධ වචනයේට කිසිම හානියක් වෙන්න දෙන්නේ නැතුව ඒ බුද්ධ වචනේ ඊටාම සරලව ඔබ වෙත සමීප කරන්න දොරටු වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ හැම දිනාටම ආරාධනා කරනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම පිළිබඳ ඉගෙන ගන්න මේ වැඩසටහන් මාලාවත් එක්ක එකතු වෙන්න. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබ හැම දිනාටම මේ ඉගැන්වීම ඔබේ ජීවිතයට එකතු කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.